මාවෙන් ගෝ බලන්න. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න ආයෙමත් කාලයක් සද්ද නැතුව ඉඳලා මම ආවා ඔයාලට වීඩියෝ එකක් අරගෙන. මේ නාලකල ලෑස්ති වෙලා ඉන්නේ මගේ කොණ්ඩේ පාට මාරු කරන්න. ඉතින් කාලෙකින් එහෙම වැඩකුත් කරන්න බැරි වුණානේ. ඒ නිසා කසනවා වගේ නිසා මම හිතුවා කීවෙනි පාටද කියලා මට මතකත් නැහැ කොණ්ඩේ කලර් කරන්න. මේ තියෙන මගේ කොණ්ඩේ දැන් තියෙන පාට අමුතු දෙයක් නැහැ. ඉතින් හැමෝම දන්නෝනේ කලර් එකක් කරන්නේ කොහොමද කියලා. මේ පාර මම කලර් කරේ ගෙදරදී කොහොමත් මම කලින් පාරත් ගෙදරදී මන්ද කරේ. දැන් ඒක ඔයාලා බලාගෙන ඉන්න මම විස්තරය කියාගෙන යන්න. හැබැයි ඉතින් දැන් අහන්න එපා ඉස්කෝලේ වන්නෝ නේද කලර් කරන් ඉස්කෝලේ යන එක හරිදාරකයි මේකයි. එයා බන්න එකක් තමයි මේක ලොකුවට පේන්නේ නැහැ. මම කොණ්ඩේ පීරන්න නැතේ කියලා ඔයාලට තේරෙනවා නැතිනේ හැමතිස්සෙම කල් සෙට් කරන් ඉන්නයි කියලා. ඔන්න ඕක තමයි හේතුව. පීරුවාම සිංහ බාහුවේ නංගි වගේ. මට ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඌමනාව තිබ්බේ මගේ මිඩ් වයිව් එක ගැන කියන්න. ගොඩක් අය දන්නවනේ ඉතින් වයිප කියන්නේ මොකක්ද කියලා. ඉතින් මටත් තිබුණ මිඩ් වයිව් එක ඒක ගැන කියන්න වීඩියෝස් මදි නිසා තමයි අපි ඔක්කොම හැලිත් එකතු කරලා ඔයාලට මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. කොහොම හරි ඉස්සරහට බලන්න කල එක කොහොමද තිබ්බි කියලා. ඔක තමයි කල එකේ ෆයිනල් ලුක් එක. මිඩ් වයිව් එකට යන්න කලින් ඉතින් මගේ අතිජාත පාසල් කාලේ මිතුරෝ ටික හම්බෙන්නත් ගියා මම. ඉතින් එතන විස්තරෙත් බලලමුකෝ. මාවෙන් ගෝ බලන්න. මේ වීඩියෝ එක නම් TikTok එකේ ගාලා දකින්නත් මොකද අපි තැනකට ගියාම මෙන්න තමයි වැදගත් විදිහට හැසිරෙන්නේ. පරක්කේ ඇවිල්ලා අපිටත් කලින් කණ එක කියලා. Okay. Oh my god. තාම නෑ තව ටිකක් වෙලා ඉන්න වෙනවා වයිව් එකේ විස්තරේ බලා ගන්න. ඔයාලා මේ ඕඩර් එක බලන්න. මොකද මේක මම level 11 සේල් එකකින් තමයි ගෙන්න ගත්තේ. මගේ ස්කින් කෙයාර් ටික රීස්ටොක් කරගත්තා. ඔයාලා දන්නවනේ ඉතින් විව්‍යා ස්කින් තමයි මම පාවිච්චි කරන්නේ. I think කියන්න ඕනේ. හරි. ඒක ඔයාලා බලන්න. ඉතින් මිඩ් වයිව් එකට යද්දී ගොඩාක් දේවල් අරන් එන්න කියලා තිබුණා. ඉතින් මොනවාද lesson plans, teaching aids, second visual aids, එතකොට ඉස්කෝලේ ළමයි ඒක කරපු විදිය, ඒ හැමදේම තව අපි කරපු එක්ස්ට්‍රා දේවල් මේ ඔක්කොම අරන් එන්න කියලා තිබුණා. ඉතින් මේ හැමදේමත් අරගෙන මම ඉතින් දැන් ගෙදරින් ඉන්නේ. එතකොට ගෙදර ඉඳලා ටිකක් දෙම මම ගියා කැම්පස් එකට. කැම්පස් කියන්නේ ඒකට මම ගියා. ඇත්තටම වයිව කියන එක මගේ ඔළුවේ නිකන් මේ මාක් කරලා නිකන් තිබුණේ. ඒක හෙන අමාරු වැඩක් වගේ නිකන් එන්නට ප්‍රශ්න අහන නිකන් මට උත්තර දී ගන්න බැරුව මාව ස්ටක් වෙන වගේ දෙයක් වගේ. හැබැයි මට හිතුණා ප්‍රසන්ටේෂන් එකටත් වැඩිය මේ වයිව එක ලේසිද මන් දන්නේ නැහැ කියලා. ඉතින් මම වයිව එකටත් හොඳට ෆේස් කරා. එදාම අපේ ලාස්ට් සෙම් එකේ කියන්නේ සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ රිසල්ට්ස් දාලා තිබුණා. ඉතින් මම ඒකෙත් ඔක්කොම පාස්. ඉතින් ඔයාලා මගේ නෝට්ස් බලන කෙනෙක් නම් මේවා වීඩියෝ එක බලනවා නම් මගේ නෝට්ස් බලන කෙනෙක් නම් ඔයා කිසි දෙයකට බය වෙන්න මගේ සෙමිස්ටර්ස් 4ම මම හොඳටම පාස්. ඒ නිසා ඉතින් මගේ නෝට්ස් බලන කෙනෙක් නම් ඔයත් ඒක කොහොමත් පාස් වෙනවා බය වෙන්න නැතුව මගේ නෝට්ස් ටික බලන්න. ඒ වගේම ඔයාට තව නෝට්ස් මොන හරි ඕන නම් පාස් පේපර්ස් නම් කොහොම වගේ මම දාලා තියෙන. ඉතින් ඒවා මගේ කමියුනිටි පෝස්ට් එකෙන් බලන්න. අහන්න දේවල් තියෙන නම් කමෙන්ට් කරන්න. ටිකටම වීඩියෝස් දානවා කිව්වට මේක නිවාඩු මාසෙ වුණත් ඒ කියන්නේ ඉස්කෝලේ නිවාඩු වුණත් මට ඒක කරගන්න බැරි නැහැ. ඉතින් එහෙම තමයි. කොහොමාරි ඊළඟට මම පෝස්ට් කරන්න හිතාගෙන 2026ට ගොඩාක් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් මම මේ වීඩියෝ එක 2025 පටන් ගද්දි දැම්මා 2024 දැම්මා. ඉතින් එහෙනම් මේ වීඩියෝ මොකක්ද කියලා බලන්න රෙඩි වෙලා ඉන්න. එහෙනම් channel එක subscribe කරන්න. මගේ Instagram, TikTok ඒ දෙකත් follow කරලා තියාගන්න. YouTube එකට මම වීඩියෝස් දැම්මේ නැතුණාට ඒකට නම් මම වීඩියෝස් දානවා. එහෙනම් thanks for watching. Bye bye.